වන මදුරුවගේ අද්භූත විද්‍යාව. ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ ඇස් ඉදිරිපිටම හැමදාම දකින්න ලැබෙන නමුත් බොහෝ දෙනෙක් නොදන්නා පුදුමාකාර ජීවියෙක් ගැනයි. ඒ තමයි මදුරුවා. ඔබ දන්නවාද? සියලුම මදුරුවන් ලේ බොන්නේ නැහැ. ලේ බොන්නේ ගැහැණු මදුරුවන් පමණයි. පිරිමි මදුරුවන් ජීවත් වන්නේ මල්වල මී පැණි සහ ශාකවල මිහිරි රසය පානය කරමිනි. නමුත් ගැහැණු මදුරුවන්ට බිත්තර වර්ධනය කර ගැනීමට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා මිනිසුන්ගේ හෝ සතුන්ගේ ලේ අවශ්‍ය වෙනවා. ලෝකයේ මදුරු විශේෂ 3500කට වඩා ඉන්නවා. මදුරුවගේ ජීවන චක්‍රයත් ඉතා රසවත්. එය බිත්තරය, කීටයා, ලාවා, පූපා, පප සහ වැඩිහිටි මදුරුවා ඇඩල්ට් යන අදියර 4කින් සමන්විත වේ. මෙම සම්පූර්ණ චක්‍රය උණුසුම් කාලගුණයක් තුළ දින 7 සිට 14 දක්වා කාලයකදී අවසන් විය හැකිය. දැන් බලමු මදුරුවා ලේ බොන්නේ කොහොමද කියලා. මදුරුවගේ මුඛය සාමාන්‍ය ඉදිකටුවක් වගේ එකක් නොවේ. එය ඉතා සිහින් කොටස් කිහිපයකින් සැදුම්ලත් විශේෂ ආහාර ගැනීමේ උපකරණයකි. මුලින්ම මදුරුවා තම තියුණු කොටස් මගින් සම මෘදු ලෙස විදිනවා. ඉන්පසු ලේ කැටි නොවීමට විශේෂ ලාලා දියරයක් ශරීරයට ඇතුළු කරනවා. මේ ලාලව නිසා තමයි අපේ සමට කැසීම සහ ඉදිමීම ඇතිවෙන්නේ. ඉතා පුදුම කරුණක් වන්නේ මදුරුවාට අප හුස්මෙන් පිට කරන කාබන් ඩයොක්සයිඩ් ශරීර උෂ්ණත්වය සහ සමින් නිකුත් වන සුවඳ දුර සිටම හඳුනා ගැනීමේ හැකියාව තිබීමයි. ඒ නිසාම සමහර පුද්ගලයන්ට මදුරුවන් වැඩිපුර ආකර්ෂණය වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. මදුරුවන් පරිසර පද්ධතියේද යම් කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන් බොහෝ කුරුල්ලන්, මාළුන්, වවුලන් සහ වෙනත් කුඩා සතුන්ගේ ආහාරයක් වන අතර පිරිමි මදුරුවන් මල්වල මී පැණි පානය කරන විට ඇතැම් ශාක පරාගණයටත් දායක වෙනවා. අපට මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට නිවස අවට ජලය එකතු නොවන ලෙස තබා ගැනීම. මදුරු දැල් භාවිතා කිරීම සහ ශරීරය ආවරණය වන ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම ඉතා වැදගත්. අපිට කරදරයක් වුණත් මදුරුවා කියන්නේ විද්‍යාවේ අතිශය සංකීර්ණ හා පුදුමාකාර ජීවියෙක්. එය ලේ බොන සෑම අවස්ථාවකම සිදුවන්නේ ඉතා නිරවද්‍ය ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක්.